දවසක් හැමෝටම. අපි අද සූදානම් වෙන්නේ තමන්ගේ සුන්දර නිවසේ සැලසුමෙන් පසුව ෆවුන්ඩේෂන් එකේ පළවෙනි පියවර වන බේස් වල ඩිසයින් කිරීම හා දැමීම පිළිබඳව ඔබට දල අදහසක් ඉදිරිපත් කිරීමටයි. අපි දැන් අපේ සුන්දර නිවසේ සැලසුම නිම කරලා අවසන්. අපිට දැන් තියෙන්නේ Taman විශ්වාස කරන ආගම සංස්කෘතියට අනුව සුබ දිශාවක් වේලාවක් බලලා චාරිත්‍රානුකූලව නිවසේ වැඩ ආරම්භ කිරීමටයි. ඒ සඳහා ඔබට අපගේ වාස්තු විද්‍යාව සම්බන්ධ වීඩියෝ සීරීස් එකකින් අදහසක් ගන්න පුළුවන්. අපි දැන් යමු අද මාතෘකාවට. මුලින්ම අපි බලමු බේස් වලක් කියලා කියන්නේ මොකක්ද කියලා. බේස් වලක් කියලා කියන්නේ හරියට නිවසක හදවත වගේ. අපි මේක හරියටම දාගන්න ඕන. මොකද කියලා කිව්වොත් ගෙදර සියලුම බර වගේම ව්‍යුහාත්මක දේවලුත් බලපෑමක් ඇති වෙන්නේ මෙන්න මේකට. ඒ නිසා අපි මේක හරියටම දාගන්න ඕන. මේක දාලා පස්සේ යටින් වැහුවට පස්සේ ආය අපිට කවදාවත් මේක බලන්නවත් අලුත් වැඩියා කරන්නවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේක ව්‍යුහාත්මක ඉංජිනේරුවරුන්ගේ උපදෙස් සහ අධ්‍යක්ෂණය මත තමයි සිදු කරන්න ඕනේ. අපි කොහොමද බේස් වලකට දිග පළල හා කම්බි සැලසුම් කරන්න කියලා බලමු. ඒකට විවිධ ඉංජිනේරු මෘදුකාංග එහෙමත් නැත්නම් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඒවට අදාළ සැලසුම් ඇතුළත් කරලා විස්තර ගන්නවා. ඊට පස්සේ මේ එක් බේස් වලකට අදාළ වර්ග ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ වර්ග ප්‍රමාණය හා ස්ලැබ් එකේ බර, බීම් වල බර මේ වගේ ඝනකම ආදී ගණනය කිරීමෙන් පසුව ගනු ලබන තීරණයක්. මේ ඩෙඩ් ලෝඩ් වලට අමතරව ලයිව් ලෝඩ් එහෙමත් නැත්නම් ජීවීන්ගේ බර තීරණය කරලා තමයි අපි මේ තීරණය ගන්නෙ. ඒ සඳහා සම්මත ගණනය කිරීම් කිහිපයක් තියෙනවා. ඒ ගණනය කිරීම් වලින් පසුව අපි නවතින්නේ නැහැ. ඒ සඳහා පසේ ස්වභාවයත් බලපානවා. මේ සියලු දේ නිරීක්ෂණය කිරීමෙන් පසුව අපි බේස් වලේ දිග, පළල, උස ඒ වගේම අදාළ කම්බි ප්‍රමාණය තීරණය කරනවා. අපි දැන් බේස් එක ඩිසයින් කරලා ඉවරයි. දැන් අපි යමු සයිට් එකට ගිහිල්ලා බේස් වලක් දාන්න. මේ බේස් වලක් දාන්න පටන් ගන්නකොට අවධානය යොමු කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. අපි දැන් මේ බේස් වලට අදාළ ප්‍රමාණයට කපා ගන්න ඕනේ. ඊට පස්සේ හොඳ කම්බි වර්ගයක් තෝරගෙන ඒ අදාළ සැලසුමට අනුව කම්බි නමා ගන්න ඕනේ. මුලින්ම බේස් වලට ස්ක්‍රීඩ් එකක් එහෙමත් නැත්නම් මඩ කොන්ක්‍රීට් එකක් අපි දා ගන්න ඕන. එය අඟල් 2ක් හෝ 3ක් ප්‍රමාණයට වැටෙන්න ඕන. මේ ස්ක්‍රීඩ් එකට පසුව ඒක උඩින් අපි තියන්න ඕනේ කවරින් කැට. කවරින් කැට උඩින් අදාළ බේස් වලට නෙට් එකක් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී අවධානය යොමු කරන්න ඕන මේ කම්බි පස්වල කොහෙවත් ගෑවෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ තමයි අපි අදාළ කම්බි කූඩුව ඒකට තියලා බැඳ ගන්න ඕන. ඊට පස්සේ අපි නැවත නූල් ඇදලා ඒක හරියට සෙන්ටර් කරගන්න ඕනේ. මොකද මේ අවස්ථාවේදී මුළු පරස්ස මේ හැමදේම 100% නිවැරදි බවට තහවුරු කරගන්න ඕන. මේ වැඩ කටයුතු වලින් පස්සේ අපි බේස් වල කොන්ක්‍රීට් කරන්න පටන් ගන්නවා. ඒ සඳහා ග්‍රේඩ් 20 හෝ 25 කොන්ක්‍රීට් යොදා ගන්න පුළුවන්. මේ කොන්ක්‍රීට් කරන අවස්ථාවේදී අපි හොඳින් පෝකරයක් මගින් මේ කොන්ක්‍රීට් එක පෝක කරගන්න ඕනේ. මොකද ඇතුලේ හුලක් තියෙන්න බෑ. මෙහෙම කොන්ක්‍රීට් කරගත්ත අපේ බේස් වල දවස් 2ක් 3ක් හොඳින් කියුරින් කරගන්න ඕන. මේ විදිහට තමයි අපි ඔයාලගේ සුන්දර නිවසේ බේස් වලක් දාගන්නේ. එහෙනම් මම හිතනවා ඔයාලගේ නිවසේ බේස් වලක් දාගන්න විදිහ ගැන ඔයාලට අදහසක් එන්න ඇති කියලා. අපි ඊළඟ දවසේ කතා කරමු ටයි බීම් ගැන සහ කළු ගල් දැම්ම ගැන. රැඳිලා ඉන්න අපිත් එක්ක. අපි නොනිමි ඉංජිනේරින් ප්‍රයිවට් ලිමිටඩ්.